Kamesa wanchin Nancy Yanandasan, wanchin Nancy Yanandasan. Wamek Emma told me ambition, so make them a told me ambition. Kamesa some of them ask me where me got it from. So some of them ask me where me got it from. To them no it's from creation. To them no it's from creation. Bam bam ayo, what's a bam 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 dilla bam 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 dilla bam bam ay. What's a bam 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 dilla bam 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 dilla bam bam ay. What's a bam bam? So what's a bam bam? ලංකාවේ ඉන්න රේසින් එහෙම නැත්නම් මෝටර් බයික්ස් වලට ආදරය කරන හැමෝටම ලොකු සන්තෝෂ දවසක් කියලා කියන්න පුළුවන්. මොකද අපේ FIM World Super Moto කියන කැටගරි එකට handmade engine එක supply කරන Vertimatic කියන කම්පැනියත් එක්ක අත්වල බැඳගෙන ඉන්න අපේ නිකොට් ආයතනයේ සභාපතිතුමා ප්‍රෙසිඩන්ට් අපේ ලංකාවේ Mr. Mio අපේ විශ්වක සේනාධිපතිතුමා අපේ එවන් සිග්නේචර් ආයතනයේ සභාපතිතුමාගේ ගෙදර මේ ඉන්නේ. ඉතින් එතුමා පර්සනලි මේ වගේ ලංකාවේ ඇවිල්ලා මෙතුමාගේ ගෙදරට එනවා කියන්නේ අපේ ලාංකිකයෝ හැටියට සහ යතුරු පැදි වලට ආදරය කරන ඕගොල්ලන්ට හොඳ වරප්‍රසාදයක් ශ්‍රී ලංකාව සන්තෝෂ වෙන්න ඕන. මොකද රටේ ඉන්න ඉන්වෙස්ටර්ස් දැන් යනවා. ඩොලර් මිලියන 100ක නැත්නම් බිලියන් 30ක් ඊපරද විඩ්‍රෝ කරලා තිබ්බා. අපි චීනට ගිහිල්ලා එතුමාව ඉන්වෙස්ටර් කෙනෙක් ඇටින් මේට එක්කනලා මේ වැඩේ කරා. එතුමා එක්ක මම සාකච්ඡා කරාම අපේ ලංකාවේ තියෙන කම්පිටිෂන් වලට ඒ කියන්නේ සාමාන්‍ය Yamaha Honda Suzuki මේ අනාදි වශයෙන් යතුරු පැදි තියෙනවා. මේ යතුරු පැදි වල එක්ක කම්පීට් කරන්න පුළුවන් සහ කරට කර පැදලා අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් විදිහ නිෂ්පාදනය තමයි නිකොට් කියන බයික්. Euro 5 ස්ටෑන්ඩඩ් එකේ ඒත් එක්කම තියෙන ස්පෙෂල් ෆීචර්ස් ඔක්කොම ඉන්බිල්ට් මේ බයික් එකේ ඇවිල්ලා තියෙනවා. කිසිම දෙයක් ඇණයක්වත් ඔයගොල්ලෝ පිටින් දාන්න ඕනේ නැති විදිහට නිෂ්පාදනය වෙලා තියෙන්නේ. ඉතින් මේ බයික් එක නිෂ්පාදනය වෙලා ලංකාවට ගිරලා අලවි කරන්නේ අපේ එවන් සිග්නේචර් ආයතනයේ. මම අපේ සභාපතිතුමාට කියනවා මේ ගැන අපිට පොඩි විස්තරයක් කියන්න කියලා. බොහොම ස්තුතියි මතරන්. දැන් අපි ගත්තොත් මේක 250cc liquid cool EFI මේ බයික් එකේ තව තියෙනවා anodized sprockets, then the T column, clutch and lever, digital meter එකක්. මේ specially මේ sticker එක you can ask from Mr. Mio and I became headed to them to design. I designed 12 designs but he did it for Sri Lanka, respecting us. Thank you very much. මේ බයික් එක දැන් ලංකාවට එන්නේ CRF 250 liquid cool EFI Honda කියන බයික් එක 134 විකුණන්නේ. මම කියනවා සාඩම්බරේ ඊට වැඩිය quality තියෙන. ඊට වැඩිය මේ Euro 5 standard එක මතක තියාගන්න. Euro 5 කියන්නේ Asian standard එක නෙමෙයි. එක දශමයක් හරි එකේ තියෙනව නැත්නම් අපි මේ බයික් එක විකුණනවා 125කට. ඒකට වැඩි දේවල් තියෙනවා. quick shift කියන feature එක තියෙනවා. power bomb කියන feature එක තියෙනවා. හැම feature එකක්ම වැඩිපුර තියෙනවා. ඒතකොට මේ බයික් එක මම විකුණද්දී අපි මේකෙන් ලාභයක් තියන්නේ මේක අපිට ලංකාවේ අපේ තරණ පුරපුර මහපාරේ පදින එක තමයි මගේ සම්. අපි මේකේ බොහොම අඩු ලාභයක් 105ක් 112ක් විතර. මොකද මේකට මම දෙනවා වොරන්ටි එක අවුරුදු 5ක් 4 නෙමෙයි. ඔක්කොම ලංකාවේ සන්තෝෂෙන් මෙතුමාගේ කම්පැනියෙන් he gave me 10% from Nikon. Thank you very much Mr. President. He gave me 10% from this Nikon company. Go to Google and study. එතකොට ඒකෙන් මම එතුමාට කිව්වා ඇයි ඔයාට මේක ලංකාවට එලා අපිට ලංකාවේ නිෂ්පාදනයක් ඇති කරනවා. අපි 135ක් ඇඩ් කරලා මේක ලංකාවේ මැනුෆැක්චර් කරනවා. මේක අපි අරින්නේ ආසියානු රටවල සහ අප්‍රිකානු රටවල සහ ප්‍රංශයේ සහ ජර්මනි වලට. මේක Euro 5. අපි ඒ දැන් සොෆ්ස්ටික පටන් ගන්න ඉවරයි. ඉතින් ඕගොල්ලන්ට තියෙනවා තමන්ගේ ජීවිතයේ ආසාවක් ජීවිතේට පදින්න බැරි වෙච්ච හොඳම බයික් එකක් 125ට අරගෙන. හැබැයි මේක එක දෙයක් තියෙනවා. මේක දැන් පටන් ගන්න මේ වගේ දෙයක් බොහොම අමාරුයි. මොකද අපි සම්පූර්ණ assembly line එක ගෙනල්ලා මේකට ඩොලර් මිලියන 200ක් විතර ඉන්වෙස්ට් කරන්න වෙනවා. එතුමලා ඒ ටික කරනවා. අපි යල්ලා අවුරුද්දක් විතර යනවා එතනට. එතකම් මේ බයිසිකලේ තියෙනවා. ඒකින්ද අවුරුද්දෙන් පස්සේ ගන්නයි කියලා හිතනවා. ඒක ඔයාලා කැමැත්ත දැන් ගන්නවා නම් ඒ ගාන. මේක අපි එතුමත් එක්ක එකතු වෙලා ඒගොල්ලොත් එක්ක කතා කරලා පස්සේ අපි සල්ලි දෙන්න හම්බ කරලා ඉවරලා කියලා ඇග්‍රී වුණා. අපි මේක 105ක් අතින් දීලා මේකේ වටිනාකම මං කිව්වා 136යි කියලා මේක ඕන වෙලාවක් ගිහලා බලන්න ඒක. ඒතර මේක ඊට වැඩිය වටිනවා 138ක් 40ක්. නමුත් අපි මේක දෙන්නේ 130කට. 105ක් ගෙවලා එතන 4යි 85ක් විතර ගලා මේක ගෙදර අරන් යන්න අපි දෙනවා. මේකේ වාරිකයේ සමානට රුපියල් 45000ක් විතර දෙයි. අපි ඒක අරන් යන්න දෙනවා. අපේ අතමුත් මේකට අපි ඉන්වෙස්ට් කරනවා. මේ ශ්‍රී ලංකාවේ තරුණ පරපුර මේක බදේ. රයිට්. ඊළඟට මම දැක්ක පොඩි ළමයි අතගගා ඉන්නේ. බලනවා. මං කොහොම මමත් අර ඉස්කෝලේ යන කාලේ බයිසිකලයක් පදින්න ගිහලා වැටිලා
මට හොඳ බැලුම් ආණ්ඩුව අත තියන්න එපයි කියලා. ඒක මගේ හිතේ තියෙනවා. ඒ ළමයි අයියේ මේක කීයද කියලා අහලා අත ගගා ඉන්නවා ගන්න බෑ. මම මේකට දෙයක් කරා. ඒ වගේම පෙනුම තියෙන බයිසිකලේ ඒ ස්ටෑන්ඩඩ් එකට අපි ගෙනාවා එයාකූල් EFI 150 එක මෙන්න තියෙනවා. ඒ බලන්න මේ දෙකේ ඕල්මෝස්ට් එක සමානයි. මේක අපි මේ දෙනවා 13 ලක්ෂ 65,000. මේක අපි දෙන්නේ ලක්ෂ 2.50ක් ගෙවලා ගෙදර අරන් යන්න පුළුවන්. අවුරුදු 5ක වගකීම තියෙන. ඇයි මේ කම්පනිය තව අවුරුද්දකින් ලංකාවේ අපි හදන්නේ. Mr. President, you promised me that you are manufacturing this plant in Sri Lanka. Yes. Thank you very much. I want you to listen. Yeah. Right. He's confirming that. දැන් ඔබතුමාට බලන්න පුළුවන් මේ බයිසිකල් ලස්සන. මේ සුපර් මෝටෝ එක. මේ තියෙන එකේ සුපර් මෝටෝ එක. දැන් Tamanට පේනවනේ. ඒතකොට මේකෙත් අපි ලස්සනට පවුඩර් කෝට් කරලා මේවා කරලා ඔක්කොම කරගෙන ආවේ අවුරුදු 5ක් වොරන්ටි එක තියෙනවා. අපි කියමු අවුරුදු 3කින් පවුඩර් කෝට් එකේ මොන අපි ආපහු මෙතන අලුත් එක නැත්තම් මේක රීපේන්ට් කරලා ඊතරම දෙනවා. වසර 5 ඇතුළත සියලු වගකීම් අපි ගන්න. සම්පූර්ණ වගකීම. ඒතකොට ඒ වගේ වට පේනද මේ ස්ටිකර් එක. කලර්ස් 12කින් ඇවිල්ලා තියෙනවා. මේක ඩිසයින් කරෙත් මම මధుරක් මට උදව් කරා. අපි ඔක්කොම දැන් ගිහලා පැදලා ටෙස්ට් කරලා ආවේ very powerful bike. කලර්ස් 12කින් තියෙන. අපි ශ්‍රී ලාංකිකයින්ට යුරෝපයේ තරුණයෝ පදින බයිසිකල් අපිත් ජාතියක් අපිත් ශ්‍රී ලංකාවේ කාටවත් දෙවනියෙන් නැති මිනිස්සු ශ්‍රී ලංකාව ඇටියට ඔබලට පදින්න මම මේ අවස්ථාව දීලා තියෙනවා. මේකේ WR125 එක එන්නේ ලංකාවට ලක්ෂ 24මාරයි. අපි මේක දෙන්නේ මේකේ වටිනාකම ලක්ෂ 30ක් වෙනවා. මේක දෙන්නේ අපි බොහොම අඩු ගාණක් තියන පළවෙනි අවුරුද්ද විතර ඊට පස්සේ අපි බලමු ඩොලර් එක 313 ඉඳලා 341ට ගිහිලා තියෙනවා. ඒත් මම පොරොන්දු වෙන ගානට එනවා. එකට 13ට ලක්ෂ 2මාර දීලා අරගෙන යනවා. හැබැයි ඉස්සරහට මම බලලා පුළුවන් නම් ලක්ෂයක් දීලා ඒක ටික කාලයක් යනවා. දැන් 2මාර දීලා අරගෙන. Mr. Mio, what do you have to say about coming into Sri Lanka for manufacturing? What is your idea? Yeah. After I talk with Nishanka, I can feeling there are great opportunity to set to a manufacturing factory here to do the great project with Nishanka together. So I decided immediately to set a factory here. Yeah. It is an honor actually being a racing rider for last 26 years. So you are manufacturing these bikes, engines through the FIM Supermoto Championship. So I'm very honored to meet you here in Sri Lanka at Mr. Nishank Senadipati's house. Thank you very much.